යෝ සාදරෙන් අදරින් පිළිගන්න සමග ගැන්නකට ගොඩම කාලකට පස්සේ උඩ කලින් කරන්න බන්න විඩිය චූටි කේස් අත පසුවීම නිසා උඩ කලින් විඩිය කරන්න කරන එන වැඩි කතා බතානතු යන් විඩි කරන්න සස්ක්‍රයිප් කරන සස්ක්‍රයිප් කළ එකතු වෙන්න මේ වැඩිය කතා නෑ ගරුප්ය තිබ්බාට වැඩක් නෑ ගරුප්පයට කටියෙන්නෑ නිසාපී FBගෙන් බලම් යං විඩියට යාළුවෙක් මැච් බලද්දි කියලා තියෙනවා කන්ට මොකද චමිදු නෑ මොකුත් නෑ චමිදු Having a big swing, might be out, might be a wicket, is a wicket. Oh dear. He's trying very hard. ගෙදර බඩු පොලේ ගන්න තව එකෙක් අවුට් වෙන්න පුළුවන් තව එකෙක් අවුට් වෙන්න This guy. යාළුවක් ගෙදර ගිහලා බඩු ටික පොලේ ගහනවා ඔව් කිස්සන්න තිබ්බද සෙලෙද දුව නිත්‍ය අලිසමස් ටැන්කියක් මේක ඉන්ෆැන්ට්‍රි ෆයිටිං වෙහිකල එක අපට සිරි දෙකේ වෙනස බලන්න මොකක්ද වෙනස මොකක්ද මේ දෙකේ වෙනස යුද්ධ ටැන්කියකට ප්‍රධානම අරමුණ වෙන්නේ සතුරු ප්‍රදේශවලට ඍජුවම ගොස් ඒවා විනාශ කිරීම සහ යුද්ධ බිමේ පෙරමුණගෙන ඉදිරියට යාමයි යුද්ධ බිමේ ඕනෑම ප්‍රහාරයකට ඔරොත්තු දිය හැකි පරිදි ඉතා ඝන සහ බර සන්නාහයකින් මේ සදා ඇති අතර මෙහි ගමන් කළ හැකි ටැන්කි කාර්ය මණ්ඩලයට පමණයි හැබැයි ඉන්ෆැන්ට්‍රි ෆයිටිං රථයේ ප්‍රධානම අරමුණ වන්නේ සොල්දාදුවන් ප්‍රවාහනය කිරීම සහ ඔවුන්ට සහාය දීම වගේම මෙම රථයට සටන් කිරීමේ හැකියාවක් ඇත මේක MRAP එකක් මේක Humvee එකක් මොකක්ද මේ දෙකේ වෙනස MRAP එකක් නිර්මාණය කර ඇතේ විශේෂයෙන්ම බිම්බෝම්බ සහ සැඟවී කරන ප්‍රහාර වලින් මම මේ කරන වීඩියෝ එකෙන් දැනුමක් පමණක් ලබා ගන්න ලෙස සාදරයෙන් ආදරෙන් ඉල්ලා සිටිමි. nice යකෝ අපි දැනුම ගන්න ඕනේ වීඩියෝ වලින් මේ නිකන් බයිලා කියවන්න නෑ පොඩ්ඩක් දැනුමක් ගන්න ඕනේ. බලමු සොල්දාදුවන් ආරක්ෂා කර ගැනීමටයි. Humvee එක කියන්නේ සාමාන්‍ය හමුදා කාර්යයන් සඳහා නිර්මාණය කරන ලද ඉතා වේගවත් සහ සැහැල්ලු වාහනයක් වන අතර ආරක්ෂාව ඉතාම අඩුය. මේක රීකොන් වෙහිකල් එකක්. මේක කොම්බැට් වෙහිකල් එකක්. මොකක්ද මේ දෙකේ වෙනස? රීකොන් රථයේ ප්‍රධානම අරමුණු වන්නේ සතුරා සමග ඍජුව ගැටීම නොව සතුරා සිටින ස්ථානය, ඔවුන්ගේ සංඛ්‍යාව සහ ඔවුන්ගේ ශක්තිය පිළිබඳව නිරීක්ෂණය කර අනදෙන මධ්‍යස්ථානයට වාර්තා කිරීමයි. කොම්බැට් වෙහිකල් එකේ ප්‍රධානම අරමුණු වන්නේ සතුරා සමග ඍජුව සටන් කර ඔවුන් පරාජය කිරීම හෝ ඉලක්ක විනාශ කිරීමයි. මේක ට්‍රැක් වෙහිකල් එකක්. මේක වීල්ඩ් වෙහිකල් එකක්. මොකක්ද මේ දෙකේ වෙනස? ට්‍රැක් වෙහිකල් එකක් රබර් හෝ ලෝහ වලින් සාදන ලද චේන් පද්ධතියක් මගින් ධාවනය වන නිසා මඩ, සැලි, හිම වගේ දුෂ්කර භූමිවල පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව ඇති අතර මෙය භාවිත කරන්නේ යුද්ධ භූමිය වෙත බර අවියාදිය රැගෙන යාම සඳහාය. වීල්ඩ් වෙහිකල් මේවා අප දිනපතා දකින වාහනවල මෙන් සාමාන්‍ය රබර් ටයර් භාවිතා කරනවා වගේම මෙම රථයත් භාවිත කරන්නේ යුද්ධ බිමට අවි රැගෙන යාම සඳහාය. මේක මල්ටිපල් ලොන්ච් රොකට් සිස්ටම් එකක්. මේක self propelled හවිස එකක්. මොකක්ද මේ දෙකේ වෙනස? MLRS එකක් මගින් විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි තත්පර කිහිපයක් ඇතුළත විශාල රොකට් ප්‍රමාණයක් දියත් කිරීමට හැකි පරිදි නිර්මාණය වූ පද්ධතියකි. SPH එකක් මගින් එකම ඉලක්කයක් වෙත ඉතා නිර්වද්‍යව සහ අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීමට හැකිවන පරිදි නිර්මාණය වූ පද්ධතියකි. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න නෙවෙයි. තව මේක subscribe කරේ නැත්නම් මම SPH එකකින් මේක එහෙමයි මම හෙල්ලෙන්න එපෝ ගෙස්ටර් වෙන්න ගෙස්ටර් හෙල්ලුණ මුන්ඩා බත්තන්න හෙල්ලෙන්න එපා ඒගන්න කලබ ගන්න
ඇයි එහෙම එක විදියට ඉන්නේ මේ මු හිටේ බයද හොරෙක්ගේ ලයින් එක තිබුණා හෙල්ලෙන් නෙපෝ ඔහෝ කෑගන්න පා කල්බල ගන්න පා I'm handle this situation කදීයන්නේ අසල්ල සිනිවසේ අය අපේ කානුන්ට රොඩු දාපු එකට කිරියම්ම වවුස්සලා වලියට එක්කරගෙන යනවා මම ඕකේ 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 කිරියම්මට තරහා යාළුවා චුට්ටයි තරහා ගොඩක් නේ චුට්ටම චුට්ටයි ඒව තමයි ආහෝ මේ කාදල්ල මේ වලදී නුනන මරු යාළුවා කුණුහරුපනද ජීවිතය මොකටද වන් ගන්න යම්පල්ලා ඒක වූ වෙදලා නේ හැබැයි කාරම තේරෙන්නේ කුණුහරුප නැති ජීවිතයක් මොකටද කුණුහරුපයකින් ගියක් දෙයක් තීරු කරන තරම් තේරෙනවා මං කියන අර ෆීල් වෙන්නේ නැත්තම් අනේ නිකන් පරයන් ලොකු නැහැ යන්න කුණුහරුප තමයි යෝන් බලමු ඕ මේක බලන්නකෝ මේක දැන් මේ බලන්න මේක තව කුණුහරුප සීන් එකට වාඩ දාලා තියෙන පැමිණිල්ලක් හරිද අයියෝ පාඩ මගේ පුතාට අවුරුදු 7යි මාස 4ක ඉඳලා කුණුහරුප කියනවා තිත්තියන් ඉගෙන ගනින්කෝ වාක්‍යයක් ලියලා ඉවරනකොට ඉතක් තියපන් පප බැලුවා මම මෝඩයිද කියලා නෑ ඉතියන් ඉගෙන ගන්න කියන්නේ මේක මේ ඔයාට දාපු පැමිණිල්ලන්නේ මේක මේ මම ඔයාට ලියපු එකක් නෙවෙයිනේ අනික බලන්නකෝ ඔයා එතනත් කුණුහරුපයක් කිව්වනේ නෑ එහෙම නෙවෙයි මුන්න වෙන්නේ කිව්වේ නැත්නම් ඒක තේරෙන්නේ නෑ නේ භාෂාව පොඩ්ඩක් හසුරුවන්න ඉගෙන ගන්න ඕනේ මේක ඩී කරත් කියලා ඒ කියලා මහත්තයෝ මේ ඔයාට ඕන ඕන විදිහට මෙතන මේ නටන්න දෙන්න බෑ සෝරි මැස්සෙක් යනවා දැන් අර කියනවා ගියා මම මැස්සට හිටියද එහෙනම් අපි ඉඳලා වැඩක් නැහැ මන්ද කියන්නේ මාරය මොකද බලපල ඉන්නේ හරි කලබල වෙන්න බා මේකයි කාරණාව හරිද ඔබතුමාගේ සමාජ මාධ්‍යවල කුණුහරුප කියනවා ඒ හින්දා ළමයි නරක වෙනවා කියලා අපිට පැමිණිලි වගේක් ගොනු කරලා තියෙනවා අයියෝ කියලා හරියන්නේ නැහැ මාත්‍යා මේක අපිට පැහැදිලි කිරීමක් ඕන කිසිම දෙයක් පැහැදිලි කරන්නේ නෑ මං ඇයියේ පිස්සුම වල යන්න වෙදී දෙයක් අහන්න මේ මහත්තයා කේන්තිය මගේ පිටින් යවලා හරියන්නේ නැහනේ මේකට නඩුවක් දාන්න කලින් අපි මේක සාධාරණව කතා බහ කරලා විසඳගමුද ප්ලීස් අපි මට මේකට උත්තර දෙන්නකෝ මට මේකට උත්තර දෙන්නකෝ මොකද්ද මේ HKNWA කියලා පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙන්නේ ඈ මට ඒකට උත්තර දෙන්නකෝ වැටෙන්න ගියත් කියනවා අකුල මේක හොඳට අහගන්න කුණුහරුප පාඩමක් නොවුවත් නේ ඔය ආච්චිලා සිටිනවා ප්ලීස් යන්න නැත්නම් ඊට පස්සේ තවත් අන්න අයියෝ බැන්නත් කියනවා තුවාලත් කියනවා අයියෝ අයියෝ ආනලෙවත් කියනවා බය උනත් කියනවා ඕනේ උනා කියනවා පොල්ලන්ගේ හදවතේ වචනයක් වුණා මට මොකද්ද මොකද්ද ඔයා ඔකේ කියන්න උත්සාහ කරන්නේ මේ වගේ දේවල් ගැන කතා කරන්න භාෂණීය නිදහසක් තියෙන්න ඕනේ මම ඒක කියන්නේ නෑ එහෙම නෑ කුණුහරුපයක් දෙකක් අරද මට මේක ඔයාලා පැහැදිලි කරන්න අඩුවතරේ පැය දෙකක්වත් ඕනේ මේ මාතෘකාව කුණුහරුප ගැන විතරක් මට වාක්‍යයේ කුණුහරුපයක් තිබෙන්නේ නැත්නම් සමහර විට මට මේ වාක්‍ය තේරෙන්නේ නැති වෙන්න පුළුවන් වයිගෝ මේ වැඩේට අදාළව තියෙන අර හදිස්සි ගතිය නිකන් වැඩක් හදිස්සි නංගේ හදිස්සිය කියන එක දැනෙන්නේ නැහැ කුණුහරුපයක් අන්න අහුවෙ ඒක තමයි මම කියන්නේ කාට හරි සල්ලි දීලා දැන් උගෙන් අපිට සල්ලි ගන්න එක හදිස්සි හරිද දැන් එතකොට ඔයාට හදිස්සිය තේරුණාද කියන්නේ මම මෙහෙම කිව්වා මට මගේ සල්ලි දෙන්නකෝ මට හතොට හදිස්සි දැන් මෙහෙම මට සල්ලි ගත්ත සල්ලි දීපන් හදිස්සි ඒක මේ ගත්ත සාමාන්‍ය උදාහරණයක් හරිද තේරෙනවානේ හදිස්සිය තේරෙනවා අන් ඒ වගේ ඕනම දෙයකට මට ඕනනම් උදාහරණයක් දෙන්න ඇති හොඳටම ඇති හොඳටම ඇති මහත්තයා මම මේ කියන දේ හොඳට මොලේට ධාරණය කරගන්න හරිද අපි අද මේ ඉන්න සමාජයට කුණුහරුප කියන දේවල් ලෙව්වා වැඩක් නැහැ එහෙම කිව්වහම අපි නිකන් දෙකේ කොලයකට වැටෙනවා නිකන් තර්ඩ් ක්ලාස් මිනිස්සු ගන්නට තේරෙනවා මම මේ කතා කරන ලස්සන බලන්න ඒ කියන්නේ දැන් මම මේ කියන දේවල් මම මේ කියන විදියට මම ඔයාලට උපදෙස් දෙන මේ විදියට ගොඩක් කට්ටිය හැදිලා තියෙනවා කියන දේ එකපාර අහපු ගමන් ඒ කට්ටිය ඒක ඔලුවට ගන්නවා හරිද මගේ මේ දේශන වලින් කවුරුත් හැදෙන්නේ නැතුව ඉඳලා නැහැ මං හිතනවා ඔබතුමාටත් මම මේ කියන දේවල් හොඳට තේරෙනවා ඇති කියලා මං ඒ හින්දා මේ ඔබතුමාට අන්තිම වතාවට කියන්නේ සා මම මේ අවවාදෙ දෙන්නේ මුගේ යට හිත මම ඉතින් දන්නා මුගේ යට හිත
දාන්න මෙන්න මේක හරියන්නේ මේ ගිහිල්ලා රස්තම ගිහින් තාපිය මේක ඔක්ක තේරෙන්නේ නැහැ ගිහිල්ලා මෙන්න මේක රස් කළා දාපා මෙන්න මේකට හාල් කරන්න අන්න එහෙම තමයි ආහෝ මේක බලන්නකෝ යෝ බ්‍රෝ වීඩියෝ එක ඉවරයි අන්තිමට ඔය රත්තරනේ වල දැක්කද මේ ඔරත් අන්තිමේදී කුණුහරුපයක් කියන සිද්ධ වුණා අර ඒ තියෙන හදිස්සි ගතිය අර තරහ පාලනය කරගන්න කුණුහරුපයක් නැතුව බෑ සාධාරණ තේරෙනවනේ අන්න ඒකයි ජීවිතේ කුණුහරුප ජීවිතයක් වැඩක් නැහැ ඊගාවකට යන් කොල්ල මොන જાතිය මිනිස්සුද බං වීඩියෝ එකක් තියෙන බලමු E bola do Tiquinho para a corrida novamente. Vadeir em cima do Idemar. Pode mandar o charuto daí. Olho no gol. ඇනිමේට් එක තමයි මරු හප්පෝ මේව නම් බලන්න බෑ මම මේ අප්ලයි කරලා ගන්න වෙන්නේ what the fuck ඒව දාන්න බෑ අම්මෝ මේක බලන්න බෑවා මේක බැලුවොත් එහෙම මට හැමතැනම උල කරන්න අයියෝ කොහොමද මේ බලන්නේ අර බලමු නැවතුන දැන මේ යන් වෙන එකට අවුලක් නෑ එහෙම නෑනේ අවුලක් නේ ඔයාලා අවුලක් ගන්න නෑ කමක් නෑ මේ බලන්න බෑ පිස්සුද බහුතරයේ ගිල්ලින් පරිදි දිලීප් තේජර් මේ ඩබින් නමරුවේ පරක්ුණාද මන්දා නේ මොකද කොඩිය බුදුහත් ලව්වේ මෙන්න කොඩිය කාරිය මේ මොන මොකද අඩෝ මං කොටිය නෙවෙයි බං නෑ තෝ කොටිය තමයි කනේ කිමිසු බගවාරන් සමාදම් ඒ මල්ලි නෑ අහනවාකෝ මං කොටිය වගේ පෙනුනට කොටිය නෙවෙයි නෑ නේ මේ මරසි දාලා මාව කන්න හදන්නේ මම දන්නද කොටිය 1200 කොටිය මේ පුලිය දින්නේ අම්මේ ජයන්තිය කලවත් උඩින් යන්න බෑ කාර් එකක් දාලා අනේ අම්මේ කොහෙන්ද යන්නේ නේ මූ මෙතනම ඉන්නේ අම්මෝ ඒකට යන්න ඕනේ කොටිය නෙවෙයි වාහේ නෑ නෑ තෝ කොටිය තමයි චුක්කේ අප්පට හාල් ගලන කොටිය නෙවෙයි යකෝ මම දිවිය කලා දිවිය නෙවෙයි තෝ කොටිය මන් දන්නද සීප් එකේ ෂෝට් කට් එකේ මේ පැත්තේ මුඩ් නොපෙනෙන්න මාරු වෙන්න ඕනේ අනේ බුදු මල්ලි මට කෑ ගහන්න බෑ මට ප්‍රෙෂර් තියෙනවා මල්ලි මම කොටිය නෙවෙයි මල්ලි මං කලා දිවිය කැලෑදිවිය කොටිය මං අතට ඵලයන් කරපනිය පානි දාලා මාව ෂේප් එකේ ඩයට් එකට ගන්න හදන්නේ නේ මූ ආවෙච්ච වෙලාවට කොහෙද හම්බෝ මූ යන්නේ නේ යකෝ මෙහෙන් බලලා හරියන්නේ නැහැ පොඩ්ඩක් ඉස්සෙල්ලා බලන්න ඕනේ මූ කොටියමද කියලා හරි ඔව් කොටිය තමයි මම මෙච්චර මේ කෑ ගහන කී ඇත්තට මං කොටියෙද්ද මන්ද ගෙදර උමාව මේ හුරුතලයට පූසා කියලා හදාගත්තා සාධ්‍යයක් නැති මං ඉතින් කොටිය ගියාද කොහෙ ටක් ගාලා මගුල් ගෙදර ගිහලා කපලකට 5000 දීලා එන්න ඕනේ අපෝ මේ ගස් බලලා තාම ඉන්නවා ඵලයන් කොමට මොකක්ද අනේ මොන නගර සභාව උත්තර මැද ගම් කබරේ උඹ යන මගුලක ඵලයන් අනේ මල්ලි මං හාට් කාර්යය මල්ලි හොක් ගාලා ඔහොම පණේ නිබා මල්ලි ස්විච් එක ඕප් වුණොත් මං බයිපාස් එකක් අල්ලලා ඉන්නේ මල්ලි හරි මං හිතන්නේ මේ පාර නම් ගියා ටක් ගාලා මාරු වෙන්න ඕනේ අම්මෝ මේ උඹ යන්නේ නැද්ද බං අර මොකද වීඩියෝ කරන්නේ ලයිෆ් at 55 ද නිවුස් පස්ට් මොකද ජාතක රූපයින්ද හරි කමන්නේ බල ටේප් කරගන්න අවුලක් නැහැ බයින්ට ඔයා යකෝ මට යන්න මේ පැත්තෙන් යනවා ෂේප් එකේ මේ පැත්තෙන් යනවා මේ පැත්තෙන් යනවා හරි මේ රිද්ද මෙතන මේ වෑන් එකක් බඩස්සේ ගහලා යන්න විදියකුත් නැහැ මට කමන්නේ ගෙදර යනවා අඩෝ මේ බබ කාලා කන්නේ වැඩ කරන්නේ මට මගුල් ගෙදර යන්න නැත්නම් හරිද අඩෝ හොරි කොටියා බහපන් ගමේ ග්‍රාම සේවකයන් මේ මම කවුද කියලා හරිද අඩෝ බයට යනවා කියලා හිතන්න බා අනිත් දවස් කවුන බහම ගහන්න පරයා මට පේන්නේ මම නෙවෙයි මූද කොහෙද කොටිය සෙනසුරු මාරකයක් තියෙනවා කියලා හඳහනේ තිබ්බ මං හිතන්නේ මේ ඒකද කොහෙද ආව කාලෙන්ද කොහෙද ගෙදරින් එළියට බහැලා තියෙන්නේ හම්බෝ ෂීප් එකේ මාරු වෙන්න ඕනි වීඩියෝ එක හොඳට ෂෙයා කරන්න කමෙන්ට් යන් ඊගවකට තව එකක් බලලා ඇති මටත් මහන්සි හොඳයි සියලුම දේවල් මට දිලිප් ගිගම බලමුනේ අන්තිමට ලාස්ට් ඉවර වෙන්නම තියෙන දෙවියෝ පවුලේ වැඩිමලයි බාලයේ මවපේ හැටි මම තමයි වැඩිමලා එකෙක් ඉන්නවා ගෙදර බාලයා ඉදි බලමු මොකද වෙන්නේ කියලා අවසරයි හරි සද්දේ අද අපි මවන්නේ කවුද පවුලේ වැඩිමලා සහ බාලයා නමලි එන්න දියා ගන්න
හරි පවුලේ වැඩි බලාවද්දි මෙන්න මේක අනිවාර්යෙන් දාන්න ඕනේ. අම්මගේ තාත්තගේ ආදරය. ඒක ඉතින් අහන්න දෙන්න කෙලින්ම අම්මයි තාත්තා වැඩිපුරම ආදරේ ඉපදිච්ච දවසේ ඉඳන් පවුලේ වැඩි බලා. කෙලින්ම රාජකීය සැලකිලි දින අපේ සක්‍රදේවෙන්ද්‍රගේ ළමයින්ට වඩා සැලකිලා උඩ තියෙන්න ඕනේ. පවුලේ වැඩි මල්ලක බෑකා ඉපදිච්ච දවසේ ඉඳන් හැක් ගලව තන්නට දෙන්නේ හැබැයි බවුලේ බාලේ ඇඳලා වොයිස් ගිහලා ඌ නිකන් කලන්ත හැදිලා සාසනාලි කුකුරලා ඔක්කල වැටලා හිටියන් අම්මයි තාත්තා නෙවෙයි බලන්නේ. පවුලේ වැඩි බලා සහ බාලයා මවද්දි අපි හිතමු අක්කා නංගි ඉන්න ගෙදරකට නම් අක්කා මවන්න පට්ට ලස්සනට නංගි නම් ගන්න දෙයක් නැති වෙන්න ඕනේ. නිකන් අර අපේ අපකට දාපු කජුලෙල්ලක් වගේ වෙන්න ඕනේ. අයියා සහ නංගි ඉන්න නම් අයියා ලස්සනයි නංගි මරි මෝල් ගොබ්බ නිකන් අන්ධ බාලා නිකන් එන්න මහ මුත්තේසු ලයින් එකට එන්න ඕනේ. පවුලේ වැඩි බලාට අම්මයි තාත්තා කතා කරන්නේ මෙන්න මෙහෙම. රාම් මැණික රත්තරන් මහත්තයා රම් පුතා රම් කද ගෙදර පහන ගෙදර වාසනාව මගේ බන රන් දෝනි මගේ දෝනි සුදු නෝන පුතා මහත්තයා. පවුලේ බාලේ නම් උඩ අම්මයි තාත්තා කතා කරන්නේ කොහොමද? බූරුව බල්ලා ගොනා ගෙවල එලහරක මුහුරි නාම්බි කාලකන්‍ය අවලමින් නැටි හරකි ගොන් වහන්සේ පවුලේ නම කන්නාපු අලුකුත්තරි වල්ලපත්. පවුලේ වැඩි බලා සහ බාලේ මව දීලා කාර්යය තමයි ඒ කියන්නේ දරදඬු දෙමව්පියෝ. පවුලේ වැඩි බලාට පුළුවන් තරම් දෙමව්පියෝ හෙන දරදඬු ඉතින් කොහෙවත් යන්න දෙන්නේ නැහැ ට්‍රිප් එකක් යන්න දෙන්නේ ගඟක නාන්න මූදේ නාන්න කිසිම දෙයක් යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ගෑන් ළමෙක් නම් විශේෂයෙන් හයෙන් පස්සේ වෙල්ඩ් බහින්න නැහැ බෝපැලේ වගේ හදන්නේ. ආයි කෙලින්ම කොට රඳින්න දෙන්නේ නැහැ. කොල්ලෙකුට දෙච්චර හයෙන් පස්සේ කොහෙවත් යන්නේ යාළුවෙක් හම්බෙන්න බයිසිකලේ ගන්න කිසිම දෙයක් දෙන්නේ නැහැ. හැබැයි පවුලේ බාලයා වෙච්ච එක මං ඌ ගැන මෙලෝ එකේ හොයන්නේ නැහැ. ඌ ගිහිල්ලා කසාදයක් කරන් ආවත් ගෙදරට ආවත් ප්‍රශ්නයක් නැහැ. කිසිම කෙනෙක් ප්‍රශ්න නැහැ. ඌට ක්ලබ් බහින්න අර යන්න මෙහෙ යන්න පාටි බහින්න ඕන මගුලක් කරලා සක්වලේ මෙහාට ගිහිල්ලා කමන්නේ නැහැ. ඊට පස්සේ උදේ ගෙදර ආවත් ඌ ගැන හොයන්න මෙලෝ එකක් නැහැ. මොකද ඌට ප්‍රශ්නයක් නැහැ. ඌලේ වැඩිමලා කියන එක අවුරුදු 18 19 20 22 වෙනකොට ඌ හෙන්නට මැචුව වෙලා. ඒ කියන්නේ හෙන්නට පරිණත වෙලා ඌගේ කේස් සිදිලා කුතාත්තේ පෑදලා ඌ නැති නාත් විලා ලොන්ත බරි වෙලා තියෙන්න ඕනේ. බාලයා ඉන්නේ ඌ අවුරුදු 45 කුරත් අනේ අම්මේ ඌ මලක් වගේ ඉන්නවා. සමාජයේ කතාව අයියෝ නම් බෝපැලේ වගේ මල්ලි නම් ගන්න දෙයක් නෑ. ඌලේ බාලයා තේරම නවනින්ගලට ගෙන්න ඕනේ සමාජය. පවුලේ වැඩිමලා කෙල්ලෙක් නම් ඌ කොල්ලෙක් එක්ක යාළු වෙන තියා හිතන්නවත් බෑ. ගෙදරින් ඒක නම් බුක්ටචර් කායිම. කොල්ලෙක් දැන් මෙහෙම හැක් කරලා හොක්කලා බලන්න බෑ. හැබැයි පවුලේ බාලයාට අම්මෝ ඌට ළමයි වුණත් හදන්න පුළුවන්. එච්චරට ඌට ෆ්‍රීඩම් එකේ නිදහස තියෙන්න ඕනේ. හරි පවුලේ වැඩිමලා සහ බාලයා මව දීලා කාර තමයි දැනුම නැත්නම් අධ්‍යාපනය කියන එක. පවුලේ ලොකු එකා ඉන්නේ වැඩිමලා ඌට කෙලින්ම සේර විභාග ටික ගෙන පහවස් විශේෂත් ඕ ලෙවල් ඒ ලෙවල් කෙලින්ම එකපාරින් පාස් වුණා කැම්පස් ගියා ඊට පස්සේ බැචලර් කෙලින්ම දැනුම ගබඩාවක්. පවුලේ බාලයා අම්මේ ඌට අත්ත කුඩ ක්‍රියා කරන පාස් කරන කන්නට ඌට සිස්සත් පෙළ ඕ ලෙවල් පෙළ මෙලෝ කඳුලක මොලයක් දෙන්න හොඳ. ඒ වගේම තමයි දැන් පවුලේ වැඩිමලා ඉගෙන ගත්තා වගේම තමයි ඌට එන වගකීම් කන්දරාවට ඒ හා සමාන වැඩි. පවුලේ ලොකු එකවට මොරන් කන්න හදන සල්ලි දීපන් අරක දීපන් මේක දීපන් අම්මා තාත්තා වල පවුලේ බාලයාට පුකුත් නෑ අද්දක බැලගත්ත හොක් කරලා දෙන්න දේ හම්බුණා කාකා බිබි තුන් එක ලොකු එකට බද්දිද බැඳපන් ළමයි හදපන් අර හදපන් මේක හදපන් බැඳපන් උතෝ දිනපන් කියලා ඌටම තමයි ප්‍රචාරක පොඩි එකට බඳින්න තියා අඩු ගන්න ඌට මංගල කිංගිනික ඇඩ් එකක් දාන්න එකක් නෑ ඌගේ ආතල එක ගන්න ඌ අර යනවා මෙහෙ යනවා ඌ ෆ්‍රීඩම් ලයිෆ් කෙලින්ම පවුලේ වැඩිමලාට ජොබ් එකක් හොයා ගන්න ගියාම බුදු අම්මේ කිසිම හිඟා කරනවා තුඩු ජොබ් එකක් හම්බෙන්න අරකට දානවා මේකට දානවා පොලේ බාලයා ජොබ් එකක් කරන ලෙවල් එකට එද්දි අනේ අම්මේ අයියා ලොකු කම්පැනි දාලා එක්ක අයියා ලොකු දැනක ඌට කනෙක්ෂන් දෙනවා ටක් ගාලා අලුත් ජොබ් එක මෙහෙ කරද්දි හොයා හම්බෙනවා එක්ස්කියුස් මී දෙවියනේ මේ පවුලේ වැඩිමලාට පොඩ්ඩක් තියෙන ප්‍රෙෂර් එක වැඩි වගේ අපි ඒක චුට්ටක් ලිහිල් කරමුද ලිහිලා දෙමු පොඩි මෙහෙම මෙන්න මේ අනුකම්පාව කරමු හරිද හිලනෝරයන් ගෙදරට අක්කයි නංගි අක්කව පේනවා වයසින් අඩුයි වගේ නංගිව පේනවා වයසින් වැඩි වගේ මොකද්ද වෙන්නේ අර හැමෝම ඇවිල්ලා ඔයා නංගිද නෑ නෑ මම අක්කා ඔයාද මේ අක්කා නෑ නෑ මම නංගි අර ඒ වගේ අර එන කන්ෆියුස් එක අන්න එහෙම පොඩි ඇල්ගොරිතම් එකක් හදන්න නන්දියන් අනිත් සල්ලි දෙනවා පොඩි එකකට සල්ලි නෑ ඌ නිකන් හිඟන්නේ ගාන දාන්න ඕනේ හැමතිස්සෙම අරු අනේ අයියේ කීයක් කරද අනේ යකි කීයක් කරද අනේ මට රුපියල් 500 දීපන් අනේ පඩි ඉවරයි අනේ කීයක් කරද දීපන් කියලා හිඟා කර ගන්නට එන්න ඕනේ අක්කගෙන් හරි අයියගෙන් හරි ඊට පස්සේ වැඩ අනේ සෝරි එක්ස්කියුස් මී දෙවියන් මම දැන් දෙවියෝ හම්බෙන්නේ දෙවියෝගේ අක්කද කොහෙද ඇවිල්ලා තියෙන්නේ නෑ නෑ අපි අක්ක නෙවෙයි අපි නංගි මං කිව්වර හැමෝටම කිව්ව නංගිව තමයි අක්කා වගේ පේන්නේ අර ගැන්ජන්ටත් පොඩුයි ලස්සනට පේනවනේ මම දැන් තරුණයා වගේ පේනවනේ ඒ අපි නංගි අපෝ මම නැහැ කියන්නේ යවනවා ඇන්ටි කෙනෙක් වගේ ඉන්නේ දැක්කේ ඔව් අපි නංගි මම මාරු නෑ ගියේ නංගි හරි බයි රෙද්ද පටලන හැමතිස්සම මේක හදලා දීපන් මොකක් හරි මේ ඇති දැන් යෝ වෙලාව කීයද බ්‍රෝ 10:58යි ගොඩ කාලෙකින් වීඩියෝ එකක් කරේ හරිද දැන් ටයිම් එක ගිහිල්ලා තියෙන්නේ වැඩි කතා කරන්න දෙයක්වත් නැහැ ඉවර කරමු නේද නැහැ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න ෂෙයා කරන්න කැමති නම් ෂෙයා කරපුවා නැත්නම් යන්න ඕලක් නෑ මේ මොකද්ද අර ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නිසා කරන්න ඕන නිසා හිතුණා දැම්මා හරියන ගෲප් එකක් තියෙනවා මම දාන්න ලින්ක් එක උඹලා ජොයින් වෙන්න කමක් නැහැ ලින්ක් එක දාන්න යට මේ ජොයින් වෙන්න ඇති ගිහින් එන්නම් බයි ඊගා වීඩියෝ එකෙන් සෙට්ටුමු ජය වේවා